හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ අයිස් 1k ස්පෙෂල් එකට තමයි ප්ලේ කරන්නේ නිකන් අයිස් නෙවෙයි මේ ඉන්නේ අපේ කියුට් ගේමර් එක අයිස් කොබලේ මේ ඉන්නේ මට පොඩ්ඩක් පේන්නේ හරියට මොකද කිව්වොත් එළියට වෙලා තමයි ෆ්‍රෙන්ඩ්ස් ප්ලේ කරන්නේ පොඩ ඉන්න මම මේ පොඩ්ඩක් ඉන්න ෆ්‍රෙන්ඩ්ස් බ්‍රයිට්නස් වැඩි කරගන්න ඉන්න ගණන් ගන්න ෆ්‍රෙන්ඩ්ස් මේ නොටිෆිකේෂන් ටික ආපා දැන් බ්‍රයිට්නස් වැඩි කරගන්න ෆ්‍රෙන්ඩ්ස් පොඩ්ඩක් ඉන්න ගණන් ගන්න එපා ඩාම් ඩූම් වෙනවා ඒක ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාගෙන යන්න ෆුල් බ්‍රයිට්නස් දාගමු මොකද එළියෙන් ඉඳලා පේන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස් මම එළියට වෙලා රෙකෝඩ් කරන්නේ කොහොම කියුට් ගේමර් කාර්යය එනවා යන් මාළු අම්මා දෙකම එකතු කරන්න පොර හරි යන් පොඩි වැඩක් කතා කර යන්න ඉන්න මම මැසේජ් අදාමු හරි ෆ්‍රෙන්ඩ්ස් මැසේජ් එක දාමු පඩේ වගේ යනවා යකා වතාව ලෙෆ්ට්ම තමයි සුනේ කොහෙද දිගේ සුනිල් සුනිල් නේ කියුට් ගේමර් මම නිකන් ආතල්ලට කිව්වේ ඒක මාළු දෙකම හම්බුණා ෆ්‍රෙන්ඩ්ස් මොනවත් නැහැ මාළු 20ක් හොයාගන්න ඕන අපි මේ normal mode දාලා තමයි ප්ලේ කරන්නේ මේ කොහමත් දැන් මල්ටිප්ලේ ගහද්දි normal උයි hard උයි nightmare විතරයි තියෙන්නේ ඕ යකා එනවද කොහෙද ෆ්‍රෙන්ඩ්ස් මං අර ගස්සට රින්ග් ආවුට් ෆ්‍රෙන්ඩ්ස් බය වෙලා පව් අසර නෑ හරි කමක් නෑ ෆ්‍රෙන්ඩ්ස් තැලෙන්නේ 1k ස්පෙෂල් එකට තමයි ගහන්නේ ෆ්‍රෙන්ඩ්ස් දැන් මම මේ ප්ලේ කරන වෙලාව සබ්ස්ක්‍රයිබ් තියෙන 985යි ඔයාලා අනිවාර්යෙන් ෆ්‍රෙන්ඩ්ස් සබ්ස්ක්‍රයිබ් පාර දාගෙන යන්න අනේ කැත වැඩ කරන්න ඕනේ නෑනේ ඔයලා සබස්ක්‍රයිබ් පාර වැඩි කරාට පස්සේ මං මේ වීඩියෝ එකක් දානවා පෝස්ටර් දෙක තුනකුත් දාලා කෝවරයා කයි පාර ගියේ කොහෙද එනවා පස්සේ මෝඩයා ඇහෙන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස් මේකේ එනවා පස්සෙන් සද්ද බඩ වැඩි කරගන්න ෆ්‍රෙන්ඩ්ස් කෝකර කෝබලි ඔයි මේ කමනා ෆ්‍රෙන්ඩ්ස් සද්දෙන් නැත්තම් ගණන් ගන්න එපා හෑන්ඩ් බ්‍රේක් ගහගෙන මේකෙන් මේ බලන්න සද්ද මාළු 14ක් ගන්න පර්ෆෙක්ට් කියුට් මේ කදාගෙන තුට්ට පමණයි නැති වෙනවනේ මේ බාඩු මෙතන මේ පේනවද පොරගේ මූණ තට්ටේ එක වගේ ඉන්නවා අපි පොලොස් තට්ටයක් මොකක්ද ගෑනු කෙනෙක් ඇවිදින විදිහට වගේ ඇවිද්දේ ඉන්න පොලොස් තට්ටය කියලා දාමු අපි පොලොස් සෝරි යා පොලොස් තට්ටය හරි ෆ්‍රෙන්ඩ්ස් යන් පොර මගේ පස්සේ මේ මං කෝල් එකක් කරන් කියලා තිබ්බේ කලින් ගේම් එක ගන්න කලින් පස්සේම කමින් කියලා පොර නම් පේන්න පොර කියන්නේ යකා හරිද ෆ්‍රෙන්ඩ්ස් අතුම් මී මොකද්ද මේ කෝවරයා කියුට් ගේමර් කාරයා පොඩ්ඩ අයියෝ මේ සෙන්සිටිවිටි වැඩි ෆ්‍රෙන්ඩ්ස් සෙටින් වල ගිහින් හදා ගන්නවා කො සෙන්සිටිවිටි මේ ගන්නවද හරිද දන්නේ මේ ගන්න අවුලක් නෑ ෆ්‍රෙන්ඩ්ස් ඕවනේ මෙතන ඉන්න ෆ්‍රෙන්ඩ්ස් යකා එනවා මොකක්ද ඉන්න ෆ්‍රෙන්ඩ්ස් ගණන් ගන්න එපා අම්මෝ පොය ආයක පෙන්වන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස් යාට මේ මොකද්ද දන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස් මෙතන මේ තියෙන්නේ බිම ජාතකයක් වගේ තියෙන රන් කරන්න බෑද කොහෙද දන්නේ යකා ඉන්නේ හෙලෝ කියුට් ගේමර් where are you මේ යකා මොන ලෝකෙ රින්ගලාද මන්ද කියුට් ගේමර් මේකට ආවොත් ෆ්‍රෙන්ඩ්ස් මොකක් හරි වෙනවා මේ කාමරේ ඉතින් මොකකින් ගන්නේ කරන්න බෑ මේ මොන ලෝක යනවා මොන අන්තර්ස්ථාන වෙන දෙකෙන් බෑ මේක හැම එකම අරින්න බෑ ෆ්‍රෙන්ඩ්ස් මේ තද පාටින් දෙන්න හයිලයිට් එක කොහෙද තියෙනවද දැන් මම දාන්න ඕනේ එයා දන්නේ නැද්ද දන්නේ මේක ගැන මැසේජ්
මොකද්ද දන්නේ දාලා. එයා මොනවද දාලානේ. කොහෙද කියලා දාමු. මේ සිංහලෙන් බෑ දාන්න. කොහෙද ඔයා දැක්කොත් හොඳයි ෆ්‍රෙන්ඩ්ස් මෙසේජ් එක නැත්නම් සෝරිම තමා. ක්ලියුට් ගේමර් උනායි වෙන වෙලා ඉන්නද? what to do මොකද කරන්නේ? මොන ලෝකෙක ඉන්නවන්ද යකා? මේ මොකද්ද දන්නේ ඉන්නේ මේ? ට්විස්ටඩ් ඕෂන් අනේ මම. මේක ෆ්‍රෙන්ඩ්ස් එක්කෙනෙක් අහුනොත් එක්කෙනෙක් අහුනොත් ඉවරටම ඉවරයි ෆ්‍රෙන්ඩ්ස්. ආයි සෙකන්ඩ් chance නෑ දෙන්නවට බෑ. එක්කෙනා ඉන්නේ එක්කෙනාගේ එක්කෙනෙක් අහුනොත් දෙන්නම පැරදි. මේ අලි පිටි අරින්න පුළුවන් වෙනවා. මම මේ කලින් ප්ලේ කරා දැන් ගන්න වැඩිය ඩිලීට් කරලා තිබිලා ආයේ මේ 1k ස්පෙෂල් එකට මොකද්ද දාන්නේ කියලා හිතයි තමයි හිතුනේ මේක දාමු කියලා. යකා කොහෙද ගන්නේ? පඩි පෙළ ගාවින් යට ඇදීගෙන යනවා. පොර යට තට්ටුවට ගියා ෆ්‍රෙන්ඩ්ස්. උඩට යන්නම් මං. ඒ ඇස්සේ කියුට් ගේමර් නම් පේන්නවත් නෑ ෆ්‍රෙන්ඩ්ස්. what to do මොකද කරන්නේ ඉතින් මන් දැන් අඬන්නේ. පොර නැහැ කියලා. කරන්න දෙයක්වත් නැහැ ෆ්‍රෙන්ඩ්ස්. පොරත් නැහැ මාත් නැහැ. දැන් මන් නම් ඉන්නවා. කවුරු හරි අහුනොත් නම් සෝරිම තමයි පුතේ. යන්නත් බෑ ෆ්‍රෙන්ඩ්ස්. කොහෙද යන්නේ ෆ්‍රෙන්ඩ්ස්? මේ තියෙන දොර. යකා කමින් ෆ්‍රෙන්ඩ්ස්. පපුව ජයනා ෆ්‍රෙන්ඩ්ස් ලා. මෙතන පෝටල් එකක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. මෙතන නම් මලු තියෙන හොයගාලා. මේක අතර මං හිතන්නේ එන්න බෑ. කියුට් ගේම කාර අහුවෙලක් දන්නේ නැහැ. මේ කරගෙනව නේද? කොහෙද දන්නේ යකා ඉන්නේ? යකා කෙසේ වෙතත් කියුට් ගේම කාරයක් නැහැ මොලේ. අප්පා උඩ තට්ටු ඉන්නේ ෆ්‍රෙන්ඩ්ස් යකා. තාම කරන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ. මෙතන මොනවද නැහැ නේද? ක්‍රවුච් වෙන්න බෑ නේද? මේ මොකද මේ? මේ පවුලක් දන්නේ නැහැ නේද? ඔයාලට මේ කතාව මට කියන්න බැරුණා ෆ්‍රෙන්ඩ්ස්. මේකේ ওই වලව්ව ඉන්නේ ඔළුව නැති භූතයා. එයා මේ වලව්වේ අයිතිකාරයද කොහෙද? හරිද? මේ එතකොට අපි දැන් මේකට හොරකම් කරන්න ඇවිල්ලා තියෙනවා. මේ පෝටල් එකෙන් කාමරයක් අස්සට ගියා හැකි. දැන් කොහෙ ඉන්නවද දන්නේ අර යකා. තාම උඩ තට්ටුවේ ෆ්‍රෙන්ඩ්ස් ඉන්නේ. අපි මේක යන්කෝ. හරි ෆ්‍රෙන්ඩ්ස් අවුලක් නැති වගේ යට තට්ටු ඉන්නම් මං හිතනවා. දැන් මොකද කරන්නේ ෆ්‍රෙන්ඩ්ස්? දන්නේ නැහැ යන්න. පාරවත්. අර යකා කොහෙ ගින්ද වන්ද ෆ්‍රෙන්ඩ්ස්? අයියෝ. අර අහුවෙලා ෆ්‍රෙන්ඩ්ස් කියුට් ගේම. හරි ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. ලයික් කරන්න. වෙන කාලෙක වීඩියෝ එකක් දැම්මේ. කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්න. 1k ගහන්න සපෝට් එකක් දීගෙන යන්න ෆ්‍රෙන්ඩ්ස්. තව සබ්ස්ක්‍රයිබ් 15 වෙනම කොහොමද මම 1k ගහුවට පස්සේ තමයි මේක දාන්න හිතන් ඉන්නේ. එහෙනම් හැමෝටම සුබ දවසක් ගිහින් එන්න.